හරි වීවර්ස් higher time frame bias එක සම්බන්ධ කියන තුන්වෙනි වීඩියෝ එක. එතකොට මේකෙදි මම මේන්ලි කතා කරන්නේ internal and external liquidity ගැන. internal range and external range liquidity ගැන. එතකොට මම මුලින්ම ගෙනාවා ඔයාලට වීඩියෝස් දෙකක් මේ සම්බන්ධව. කියන්නේ higher time frame bias එක හඳුනා ගන්න විදිය සම්බන්ධව. සහ ඒකේ තුන්වෙනි වීඩියෝ එක තමයි මේක. එතකොට මම මේකෙදි අද කතා කරන්නේ මෙන්න මේ ලික්විඩිටි දෙක ගැන. රයිට්. එහෙනම් අපි කතා කරොත් internal range liquidity ගැන. රයිට්. internal range liquidity කියන්නේ සාමාන්‍යයෙන් මේ fair value gaps, එතකොට liquidity voids වගේ තියෙන මාකට් එකේ තියෙන inefficiencies. රයිට්. imbalances කිව්වත් හරි. සහ ඒ ඇතුළේ තියෙන මේ order blocks, rejection blocks. ඒ කියන්නේ මොකක් හරි range එකක් ගත්තොත් දැන් මේක අපිට ක්ලාසිෆයි කරන්න පුළුවන් ඩීලිං රේන්ජ් එකක් විදිහට. ස්විං ලෝ එකක් තියෙනවා සහ ස්විං හයි එකක් තියෙනවා. එතකොට මේකේ ඔයාලට විෂුවලයිස් කරගන්න පහසුවට මම මෙතන මේ ඩයග්‍රෑම්ස් දෙකක් ඇඳලා තියෙනවා. මෙතන fair value gap එකක් ඇඳලා තියෙනවා. මේ 3 channel formation එකක්. right. මෙන්න මෙතන gap එක තියෙනවා. right. එතකොට fair value gaps ඊට පස්සේ මේ වගේ order blocks, rejection blocks. ඒ කියන්නේ මම දැකලා තියෙන ගොඩක් කට්ටිය fair value gaps විතරයි ගන්න internal range liquidity වලට. ඒක ලේසි ගොඩක්ම එහෙම ගත්තොත්. මොකද අර ගොඩක් classifications නැහැ. but අර theoretically ICT කියන විදිහට මේ order blocks, rejection blocks, ඒ වගේම break blocks. එතකොට මේ dealing range එකක් ගත්තාම dealing range එක ඇතුලේ තියෙන දැන් dealing range එකකින් පිට යනවා කියලා කියන්නේ එක්ක high එක break කරනවා හෝ එක්ක low එක break කරන එකනේ. right. එතකොට මේකේ ඇතුලේ price එක තියෙන තාක් මේ මාකට් එකේ තියෙන fair value gaps, order blocks, rejection blocks සහ break blocks. ඒ කියන්නේ මේ range එක ඇතුලේ තියෙන ඕනම PDA එකක් අපිට internal range liquidity විදිහට ගන්න පුළුවන්. right. ඊට පස්සේ external range liquidity වලට ගියාට පස්සේ ඔයාලට පේනවා මේ dealing range එක. මේ dealing range එකේ externally තියෙන, ඒ කියන්නේ මේ swing low එක, swing high එක, ඒ වගේම තමයි ඔයාලට data range එකක් ගත්තොත් data range highs, data range lows. ඒ කියන්නේ 20 40 60 days look back බලන කට්ටිය ඉන්නවා නම් ඒවත් අපිට major external range liquidity විදිහට ගන්න පුළුවන්. සහ monthly highs, monthly lows, ඒ වගේ swing highs and swing lows. right. ඒවා අපිට ගන්න පුළුවන් external range liquidity විදිහට. ඊට පස්සේ තව දෙයක් කතා කරොත් මෙන්න මේ සරලව දැන් මාකට් එක මොකක් හරි external range liquidity එකක් අරගෙන ඔයාලා හිතන්නකෝ මෙතන තිබ්බ කියලා seasonal high එකක්, නැත්නම් අර data range liquidity ප්‍රමාණයක් තිබ්බ කියලානකෝ liquidity එකක් මොකක් හරි 60 day highs තියෙනවා. ඊට පස්සේ මෙතන හරිද ඒ highs take out කරලා right මේ තැන daily chart එක කියලා. right. එතකොට daily chart එකෙන් මාකට් එක එමීට මෙන්න මේ areas වලට retrace වුණාට පස්සේ වල lower time frame ගිහිල්ලා market structure shift එකක් බලලා හෝ market structure deliver change එක කියන්නේ CISD එකක් හරි ඒ වගේ දෙයක් බලලා එතකොට මේක මෙතන IFVG එකක් ඉන්වෙස්ට් වෙන්න පුළුවන්. ඒ වගේ දෙයක් මොකක්ම හරි දෙයක්, ඒ කියන්නේ deliver change වෙනස් වීමක් බලලාට entry එකක් ගන්න පුළුවන්. හරිද? එතකොට අපි දන්නවා සරල දන්න දෙයක් ගොඩක් කට්ටිය internal range liquidity ආවට පස්සේ market එක අපිට මේ freshly හදලා තියෙන external range liquidity එකට draw වෙනවා කියලා හිතන්න පුළුවන්. right. මෙතන shift එක දුන්නට පස්සේ නැත්නම් deliver change එක දුන්නට පස්සේ ඔයාලට හිතන්න පුළුවන් හරි market එක මේ පැත්තට draw වෙනවා කියන එක. right. එතකොට සහ ඒ වගේම තමයි market එකක් externally ගත්තට පස්සේ external range liquidity ගත්තට පස්සේ market එක ඉන්නේ internal range වලට. එතකොට මේක අර නිකන් අර අන්‍යෝන්‍ය සම්බන්ධයක් වගේ. ඒ කියන්නේ internal වලින් external වලට යනවා. right. external ගත්තට පස්සේ internal පැත්තට retrace වෙනවා. right. සරලව ඒකයි වෙන්නේ. right. ඔයාලා trade කරනකොට තව දෙයක් තමයි අනිවාර්යෙන් බලන්න. ඔයාලා dealing range එකක් classify කරනවා නම් මේ වගේ අනිවාර්යෙන් අපි ගොඩක් දන්න දෙයක් තමයි සාමාන්‍යයෙන් අපි discount වලින් තමයි buy කරන්නේ. premium pricing වලින් තමයි sell කරන්න කියන එක. එතකොට අනිවාර්යෙන් මේ
50% ටූල් එක නැත්තම් ඔයාලගේ Fibonacci ටූල් එක නැත්තම් PD array තියෙන රේන්ජ් එක මැනගන්න තියෙන එක නැත්තම් ඔයාලට මේ රේන්ජ් එක fair valuation වෙලාද කියන එක බලා ගන්න පුළුවන් විදිහට මේ ප්‍රීමියම් and discount අනිවාර්යෙන් බලන්න. මොකද මම දැකලා තියෙනවා ගොඩක් කට්ටිය මේක ගැන ගොඩක් ඉග්නෝර් කරනවා. ඒ කියන්නේ ප්‍රීමියම් and discount pricing ගැන නැත්තම් fair valuation ගැන අතිශය වටිනාකමකින් යුත් දෙයක් තමයි මේ fair valuation කියන දේ. එතකොට fair valuation එක අනිවාර්යෙන් බලන්න මේ වගේ dealing range එකක් බලනකොට ඒත් එක්කම ඔයාලට සරලව internally externally මේ වගේ කිව්වා වගේ bias එක බලන්න පුළුවන්. සරල දේ ආයෙ මතක් කරොත් මාකට් එක internal range වලට ආවට පස්සේ internal range වලින් direction change එකක් දුන්නට පස්සේ නැත්තම් මාකට් structure shift එකක් CISD එකක් inversion fair value gap එකක් ඒ වගේ දෙයක් වුණාට පස්සේ පාඩට පුළුවන් මේ external range liquidity වලට නැත්තම් මේ dealing range එකේ external range liquidity වලට පාඩට target කරන්න පුළුවන් right ඒ වගේම තමයි පාඩ external range liquidity ගත්තට පස්සේ right මෙතන සාමාන්‍යයෙන් මෙතන අපි external range liquidity ගත්ත කියලා හිතමු. එතකොට මෙතන මාකට් එක මේ කැනල් එකේ බොඩි එක මේවා කරන්න ක්ලෝස් වෙලා තියෙනවා. එතකොට මාකට් එක රීට්‍රේස්මන්ට් එකක් යන්න පුළුවන් කියලා අපි දන්නවා. සාමාන්‍යයෙන් මේ වගේ ට්‍රේඩ්ස් ටිකක් රිස්කි හරියද? මොකද දන්නවද මේ ඔයාලා දැන් මේ ට්‍රෙන්ඩ් එකක් එක්ක ට්‍රේඩ් කරනවා නම් සාමාන්‍යයෙන් ඩේලි වීක්ලි වගේ ට්‍රෙන්ඩ් එකක් එක්ක ට්‍රේඩ් කරනවා නම් සරලව ඔයාලට බලන්න පුළුවන් මේ එක්ස්ටර්නල් වලට මේ එක්ස්ටර්නල් වල ඉඳන් ඉන්ටර්නල් වලට එන ගමන අල්ලන්නේ නැතුව right ඔයාලගේ බයස් එක ක්ලියර් නම් ඉන්ටර්නල් වලින් ලස්සනට මාකට් ස්ට්‍රක්චර් එක බලලා එක්ස්ටර්නල් වලට ඔයාලට ට්‍රේඩ්ස් ෆ්‍රේම් කරන්න පුළුවන්. හරිද? ඒකත් මතක තියාගන්න. අනිවාර්යෙන් මේකෙදි බලන්න ඕන වෙන කරුණු ටිකක් මම කිව්වා. එතකොට මේ ප්‍රීමියම් ඩිස්කවුන්ට් එක මේ රේන්ජ් එකක් ගත්තට පස්සේ සහ අනිවාර්යෙන් මේ fair valuation එක බලන්න. right ඊට පස්සේ ඔයාලා බලන්න ඕනේ මම ඔයාලට කිව්වා bias එක clear නම් මේ external internal run එක ගහන්න යන්න එපා. right ගොඩක් වෙලා trap වෙන්න පුළුවන්. ගොඩක් වෙලා සාමාන්‍යයෙන් choppy වෙන්නත් පුළුවන්. right මොකද මෙතන ඔයාලා දන්න power of 3 එකක් නැත්නම් accumulation එකක් හදන්න පුළුවන්. මේ channel එක හොද්දට consolidate වෙලා next channel එක big කරලාම යන්න පුළුවන්. ඒ හින්දා අර mindset එක මේකයි දෙකම අල්ලන්න පොඩ්ඩක් අර එක compulsory අඩු හින්දා නැත්නම් මදි හින්දා ඔයාලට කරන්න තියෙන්නේ සරල beginner කෙනෙක් නම් right ඔයාලගේ range එක mark කරගන්න chart එකට ගිහිල්ලා higher time frame වල right premium discount බලන්න right check කරලා බලන්න මේක premium එකේද discount එකේද තියෙන්නේ. දැන් අපි buy කරනවා නම් අනිවාර්යෙන් discount array එකක් වෙන්න ඕනේ මේක. sell කරනවා නම් premium array එකක් වෙන්න ඕනේ. එතකොට ඒක බලලා ඉවරක් පස්සේ ඔයාලට පුළුවන් lower time frame ගියා market structure එක බැලුවා ඔයාලට higher time frame bias එක clear කරගන්න පුළුවන්. අපි දන්නවා එතකොට internal range liquidity වලට ආවට පස්සේ market එක grow වෙන්නේ කොහෙටද? external range liquidity වලට. right එතකොට මේක නම් අර ගොඩක් දේවල් කියන්න නැහැ. හේතුව මේක ගොඩක් කට්ටිය දන්න දෙයක්. so එහෙනම් අපි කෙලින්ම යමු examples වලට. නම් මේ ටික delete කරගන්නම්. right එතකොට මේ තියෙන්නේ අපි higher time frame chart එකක්ම බලමු ඉස්සරහම. අපි යන් GBP USD වලට indicators load වෙන්න. right එතකොට අපි බලමු අපි daily chart එකට යන් ඉස්සරහම. right ලස්සන example එකක් තියෙනවා මෙතන. right ඔයාලට පේනවා මෙතන dealing range එකක් හදලා තියෙනවා swing high එකක් සහ swing low එකක් right. එතකොට swing high එක සහ swing low එක අතර distance එක මේක. එතකොට හොඳ thick bulky candle එකකින් market එක පල්ලෙහාට displace වෙලා තියෙනවා. එතකොට ඔයාලට පේනවා right මෙතන dealing range එකක් හදලා තියෙන්නේ. එතකොට ඔයාලට පේනවා right ඔයාලට මේ premium and discount tool එක දාගන්න පුළුවන්. මෙන්න මෙතෙන්ද මෙන්න මේ swing high එකේ ඉඳන් මෙන්න swing low එකට right ඊට පස්සේ ඔයාලට පේනවා මෙතන sorry
ඕඩර් බ්ලොක් එකක් පේනවා. right ඒත් එකම රිජෙක්ෂන් බ්ලොක් එකක් පේනවා මෙතන. හරිද? එතකොට මේ ඔක්කොම මේ රේන්ජ් එක ඇතුලේ තියෙන internal range liquidity නැත්නම් IRL. හරිද? එතකොට external range liquidity කියන්නේ මොනවද? මේ swing high එක swing low එක සහ මේ swing high එක. මේ swing low එක සහ මේ swing high එක තමයි external range liquidity විදිහට ගන්නෙ. මොකද අපේ bias එක bearish ඉඳලා ඔයාලට පේනවා මෙතන market structure shift එකක් දීලා තියෙනවා. හරිද? මේ liquidity අරන් තියෙනවා. කියන්නේ external range liquidity අරන් තියෙනවා. right external range liquidity අරන් right market එක retracement එකක් දෙන්නේ නැහැ. يعني retracement එකක් නෙවෙයි කෙලින්ම trend change එකක් දෙන්න. මොකද ඔයාලට පේනවා මේවත් හොඳට ඉතර ගන්න right මේ fair value gaps වලට තියෙනවා right සාමාන්‍යයෙන් මේ fair value gaps වලට market එක චුට්ටක්වත් respect කරලා නැහැ. එතකොට මේ range එක ගත්තට පස්සේ ඔයාලට පේනවා හරිද මේ අමතර දැනුමට දේවල් හරිද මෙන්න මෙතන range එක ගත්තට පස්සේ මේ 50% තියෙන්නේ ඔයාලට පේනවා right මේ 50% sorry 50% range එකේ තියෙන මේ discount 50% range එකට පල්ලෙන් තියෙන discount array එක මේ channel එකෙන් වහලා තියෙනවා නැත්තම් displace කරලා දෙනවා නැත්තම් disrespect කරලා තියෙනවා right එතකොට මේක heavy bearish sign එකක් මොකද අපිට anticipate කරන්න පුළුවන් market එක තවදුරටත් bearish වෙයි කියලා ඒත් එක්කම ඔයාලට පේනවා මෙතන price action එක මෙතන balance කරලා තියෙනවා right මේ imbalance එක rebalance කරලා තියෙනවා right එතකොට ආපහු market එක parabolic expansion එකක් නැත්තම් වේගයෙන් market එක down වෙනවා ඊට පස්සේ create කරලා තියෙනවා තව dealing range එකක් මේ swing high එක සහ මේ swing low එක එතකොට ඔයාලට පේනවා මේකේ මෙතෙන්ට ආවා market එක ලස්සනට retrace වෙලා මේ external range liquidity නැත්තම් මේ swing low එක take out කරා right එතකොට ඔයාලට මෙතන ඉඳන් මේක sell side trade කරන්න පුළුවන් මේ දවස් ටිකම නැත්තම් ඔයාලා swing trade එකක් ගන්නවා මේ swing trade එක ගිහුවම එතකොට මේක ඔයාලට පුළුවන් මේ internal range liquidity වලින් market structure එකක් හදුවට පස්සේ නැත්තම් ඒ වගේ දෙයක් නැත්තම් change state of belief එකක් දුන්නට පස්සේ ඔයාලට market එකේ sales බලන්න right අපි තව example එකක් බලමු right අපි බලමු එන්න මෙතන තියෙන example එක right මේක දෙන්න අරන් ගන්නවා මෙන්න මෙතෙන්ට අරන් ගන්නවා ඔයාලට පේනවා එතකොට මෙතන dealing range එකක් හදලා තියෙනවා swing low එකක් තියෙනවා සහ මෙතන swing high එකක් තියෙනවා right තව අපි බැලුවමට මෙතනත් තව external range liquidity තියෙනවා right එතකොට ඔයාලට පේනවා අපි ලස්සන මොකද්ද කරන්නේ මුලින්ම ආවට පස්සේ daily chart එකට right අපි බලනවා PD arrays මොනවද තියෙන්නේ කියලා අපි ලොකු fair value gap එකක් තියෙනවා මෙතන order block එකක් තියෙනවා එතකොට අපි බලනවා fair value gap එක තමයි ළඟම අපි බලනවා fair value gap එක අපිට buy කරන්න සුදුසු තැනකද තියෙන්නේ කියලා නැත්නම් discount එකේද තියෙන්නේ කියලා බලනවා right එතකොට ඔයාලට පේනවා pricing එක ගානට මේ discount range එකෙත් මේ fair value gap එකේ partition එකක් නැත්නම් කොටසක් තියෙනවා right එතකොට අපිට පුළුවන් right මෙතෙන්ට ගියාට පස්සේ ඔන්න අපේ PD array එක තියෙනවා right අපි එතකොට fair valuation වෙලා තියෙන්නේ මේ හරිය අපිට අන්න වගේ ගිහිල්ලා right අන්න දැක්කද වන්නාව market shift එකක් තියෙනවා මෙතන right නැත්නම් මේකම ගහන්න පුළුවන් right මොකද මෙතන market shift එකක් තියෙනවා right ඒත් එක්කම මෙතන liquid engineer වෙලා තියෙනවා කාට හරි කෙනෙක්ට right මෙතන turtle soup එක ගහලා right ඔයාලට stop එක මේක ඇටින් තියන්න පුළුවන් හරිද හේතුව මේක high resistance liquid එකක් හින්දා ඔයාලට market එක මෙතනින් buy කරන්න පුළුවන් right මේක මම roughly කියන්නේ ඔයාලට හරිද මේ internal external සම්බන්ධ විතරක් තේරුම් ගන්න ඕන හින්දා මෙහෙම trade කරන්න යන්න එපා හරිද ඔයාලගේ context බලලා හැමදේම බලලා තමයි ඔයාලා trade කරන්න ඕනේ නැතුව මෙහෙම trade කරන්න එපා මේක ඔයාලගේ අර මේ educational purposes සඳහා පමණයි හරිද එතකොට ඔයාලට පුළුවන් මේ external range වලට targets තියන්න අපි කලින් දැක්කා තව external range liquidity එකක් තියෙනවා අපිට ඕනනම් මේක මෙන්න මේක ගන්න පුළුවන් TP1 විදියට
TV2 විදිහට සහ මේක TV3 විදිහට මෙන්න මේ හරිය වගේ ගන්න පුළුවන්. හරිද? කොහොමත් අපි තියරිටිකලි දන්නවනේ මාකට් එක ඉන්ටර්නලි ආවනම් රයිට් මාකට් එක එක්ස්ටර්නල් එකට එක්ස්පෑන්ඩ් වෙන්න ඕනේ කියලා. අපි දැක්ක කැන්ඩල්ස්ටික් එක මාකට් එක තව පල්ලට එනවා චුට්ටක් විතර. දැක්කද එක කැන්ඩල් එකකින් මේ මාකට් එක එක්ස්ටර්නල් රේන්ජ් ලික්විඩ් වලට ගියා. රයිට්. එතකොට අපි තව එක්සාම්පල්ස් ටිකක් බලමු. එතකොට ඔයාලට තව එක්සාම්පල් එකක් මම පෙන්නන්නම්. අපි බලමු GBP USD වල වගේ. right අපි බලමු. හරි. අපි වෙන්න මේ එක්සාම්පල් එක ගමු. මේක හොඳ එක්සාම්පල් එකක් right. අර එක්ස්ටර්නල් ඉන්ටර්නල් මාකට් එක රිප්ලේස් වෙන එක පොඩ්ඩක් බලන්න. හරිද? දැන් අපි මෙතනට පේනවා බලපුවාම මාකට් එකේ ෆ්ලෝ එක බුලිෂ්. හරිද? මාකට් එක ෆ්ලෝ එක බුලිෂ්. මොකද previous highs violate කරගෙන යනවා මාකට් එක. නිකන් high highs හදාගෙන යනවා මාකට් එක උඩට ලස්සනට. right. මාකට් ස්ට්‍රක්චර් එක බුලිෂ්. එතකොට ඔයාලට පේනවා මෙන්න මෙතන right මෙන්න මෙතන liquidity අරන් තියෙනවා. හරිද? මෙතන liquidity external range liquidity එකක් තියෙනවා. right external range liquidity එකක් අරන් තියෙනවා මාකට් එකේ. ඊට පස්සේ ඔයාලට පේනවා මෙතන dealing range එකක්. හරිද? මෙන්න මෙතන dealing range එකක් තියෙනවා. මෙන්න මේ swing high එකේ ඉඳන් right swing low එකට දක්වා. හරිද? එතකොට ඔයාලට පුළුවන් වුණා මේක ට්‍රේඩ් කරන්න. හරිද? එතකොට මෙතන මාකට් එක choppy ටිකක් විතර choppy මේ dealing range එකත් කෙනෙකුට හරියට හඳුනා ගන්න බැරි වෙන්න පුළුවන්. අත්වලට පර්සන්ලි තේරෙනවා මේක ගොඩක් ප්‍රැක්ටිස් කරපුවාම ඔයාලට මේ වගේ දේවල් උනත් අර පෙරලා හඳුනා ගන්න ලේසි. එතකොට මම මේක තනි ඩීලිංග් රේන්ජ් එකක් විදිහට ගන්නවා. රයිට්. ඊට පස්සේ ඔයාලට පේනවා මෙතන තියෙනවා ඕඩර් බ්ලොක් එකක් සහ මෙතන බ්‍රේක් බ්ලොක් එකක් වගේ තියෙනවා කොටසක්. හරිද? එතකොට ඔයාලට පේනවා මෙතන ලික්විඩ් ඉන්ජිනියර් වෙලා තියෙන ගොඩක්. හරිද? ගොඩක් කට්ටිය අහලා තිබ්බා මෙන්න මේක. මෙන්න මේ ප්‍රශ්නේ. right මෙන්න මේ වගේ දැන් මේක fair value gap එකක් නෙවෙයිනේ right මේක මෙතන තියෙන internally තියෙන loss ටිකක්නේ channels වල තියෙන loss ටිකක් හරි නැත්නම් swing low එකක් හරි කියමුකෝ මොකක් හරි එතකොට දැන් මේ වගේ ඒවා internally ගන්න බැරිද කියලා අහලා ගොඩක් කට්ටිය අහනවා ඒකට මම මෙහෙම උත්තරයක් දෙන්නම් right ඔයාලා ගන්න dealing range එකට සාපේක්ෂව තමයි මේක වෙන්නේ හරිද ඒ කියන්නේ ඔයාලා හිතන්නකෝ දැන් ඔයාලා මේ ඩීලිං රේන්ජ් එක ගත්තා කියලා දැන් මේ ඩීලිං රේන්ජ් එක ලොකු ඩීලිං රේන්ජ් එකක් රයිට් එතකොට මේ ඩීලිං රේන්ජ් එක ගත්තට පස්සේ අපි දැන් මේක චූටි ඩීලිං රේන්ජ් වලට ගන්න පඩන්න පුළුවන් දැන් මෙතන තියෙනවා එක ඩීලිං රේන්ජ් එකක් මේ මෙන්න මෙතන තියෙන ලෙවල් එකට නැත්තම් ඕඩර් බ්ලොක් එකනේ මිටිගේට් කරලා මාකට් එක බයි වෙනවා හරිද රයිට් එතකොට දැන් අපි කලින් රේන්ජ් එක ගත්තොත් right කලින් රේන්ජ් එක ගත්තොත් මෙන්න මේකනේ තියෙන්නේ right මෙන්න මේ low එකේ ඉඳන් මෙන්න මේ high එකට වෙනකල් තමයි මුල්ම රේන්ජ් එක හැදලා තියෙන්නේ හරිද right එතකොට ඒක fair valuation එක කරලා තියෙන්නේ right fair valuation එක කරලා මාකට් එක ගිහිල්ලා තියෙන්නේ right ඊට පස්සේ අපි ඊළඟ dealing range එක ගත්තොත් මම පොඩ්ඩක් මේක zoom කරගන්නම් right ඊට පස්සේ මේ ඊළඟ dealing range එක ගත්තොත් මෙන්න මේ candle එක සහ මෙන්න මෙතන හරිද මේක නේ මේක නිවුස් වික් එකක් මේක ඉග්නෝර් කරලා දාන්න right මෙන්න මෙතන මෙන්න මේ රේන්ජ් එකනේ බලන්න next තියෙන්නේ right මේ රේන්ජ් එක බලන්න බලන්න මේ රේන්ජ් එකේ මේ සාමාන්‍යයෙන් මේ රේන්ජ් එකේ ඉන්නේ සාමාන්‍යයෙන් පොඩ්ඩක් ඉන්නවා ෆ්ලිප් එක දාගන්න ගල් right මේකේ අර ගොඩක්ම තියෙන්නේ මෙතන කොන්සොලිඩේෂන් එකක්. හරිද? ඒකයි ඔයාලට මෙතන අමාරු. හරිද? බට් ඔයාලට තව
ට්‍රික් එකක් මම කියන්නම්. ඕනනම් ඔයාලට පුළුවන් එක ටයිම් ෆ්‍රේම් එකක් උඩට යන්න. මෙතන වීක්ලි බලා ගන්න. හරිද මම ඩේලි දාගන්නම් මෙතන. මම මෙතන දාගන්නම්කෝ මෙන්න මේ හරිය. එතකොට දැන් මෙතන ඩේලි හරියට පේන්නේ නැහැ නේ අපිට. ඩේලි කියන්නේ ඩේලි ටයිම් ෆ්‍රේම් එක අපිට හරියට පේන්නේ නැහැ. කන්සල්ටේෂන් එකක් විතර පේන අපි වීක්ලි ටයිම් ෆ්‍රේම් එක දාගන්න ටක් ගාලා. රයිට් එතකොට වීක්ලි ටයිම් ෆ්‍රේම් එක දාගත්තට පස්සේ ඔයාලට පේනවා මෙතන ඩීලිං රේන්ජ් එක. හරිද? මෙන්න මෙතන ඩීලිං රේන්ජ් එක. මෙන්න මෙතන ඩීලිං රේන්ජ් එකක් පේනවා. එතකොට මෙතන ස්විං ලෝ එකක් හදලා තියෙනවා. ඔයාලට පේනවා මේ කැනල් එකේ ලෝ එක ස්වීප් කරලා තියෙන්නේ රයිට්. එතකොට මෙතන ලෝ එක සහ මෙතන ලෝ එක සහ මෙතන ලෝ එක ගත්තම මෙතන 3 කැනල් ස්විං ලෝ ෆෝමේෂන් එකක් හදලා තියෙනවා. ඊට පස්සේ මෙතනත් එහෙම තමයි ස්විං හයි එකක් හදලා තියෙනවා මේ ලික්විඩිටි එක අරගෙන රයිට්. එතකොට අපි දන්නවා මේක ඉන්ටර්නල් රිට්‍රේස් වෙලා මාකට් එක බයි වෙන්න ඕනේ කියන එක. එතකොට අපි බලන්න ඕනේ දැන් මාකට් එක මේ රේන්ජ් එකනේ හදලා තියෙන්නේ. හරිද? මේ රේන්ජ් එකේ 50% වලින් පල්ල තමයි අපි බයි කරන්න ඕනේ හොඳම තැන. හරිද? එතකොට ඔයාලට ඩේලි එකට ගියාට ප්‍රශ්නයක් නැහැ. මොන දේ නොයිස් එක තියුණත් ඔයාලට පේනවා එතකොට මාකට් එක රයිට්. මෙන්න මේක. හරිද? ඇකියුමුලේෂන් එක තියෙනවා ඔයාලට පේනවා. රයිට් මැනිපියුලේෂන් එක මේ PDR එකට මේ ඕඩර් බ්ලොක් එක සහ මේ බ්‍රේක් බ්ලොක් ක්ලස්ටර් එකට සෙට් වෙන්නේ. ඊට පස්සේ තියෙන්නේ ඩිස්ට්‍රිබියුෂන් එක තියෙන්නේ. රයිට් ඔයාලට පේනවා. එතකොට අර ඔයාලට මෙහෙම ඩීලිං රේන්ජ් එක හඳුනා ගන්න බැරි වුණොත් ඒ කියන්නේ අමාරු වුණොත් අපහසු වුණොත් ඔයාලට කරන්න තියෙන ලේසිම වැඩේ තමයි ඔයා නෙක්ස්ට් ටයිම් ෆ්‍රේම් එකට උඩ ටයිම් ෆ්‍රේම් එකට මාරු වෙන එක. හරිද? එතකොට ඔයාලට මීට වැඩිය මේ රේන්ජ් එක ක්ලියර්ලි හඳුනා ගන්න පුළුවන්. රයිට්? එතකොට මම අද කතා කරේ ඉන්ටර්නල් සහ එක්ස්ටර්නල් රේන්ජ් ලික්විඩිටි ගැන. එතකොට higher time frame bias identification එක යටතේ කතා කරන තුන්වෙනි වීඩියෝ එක මේක. right. එතකොට මම හිතනවා ඔයාලා මේකෙන් දෙයක් ගන්න ඇති කියලා. එතකොට තව අපිට කොටස් දෙකයි තියෙන්නේ මේකේ. මම මේකත් ඉස්සරහට ඉක්මනටම ගේන්න. so till then ඔයාලා හැමෝටම good luck.